මේ ඔන්න අද තුන්වෙනි දවස බූඩරේ මේ වතුර දාලා තියෙනවා. මේ ඊයේ හවස වතුර පිරෙව්වා. මේ අද උදේ දැන් වතුර මාරු කරා. දැන් අයිනේ වගේ වතුර බොනවා වැඩි. ඔය අයිනේ අර එහා පැත්ත අයිනේ මේ අයින පොණ වල මේ වතුර බොනවා වැඩි. මේ ඒ වගේ ඉම්මට ඉවර වෙනවා. මැද පොඩ්ඩක් මේ වතුර බොනවා ටිකක් අඩුයි. මේ ඒ වගේ ඉම්මට ඉවර වෙන්නේ නැහැ. මේ ඒ හින්දා උදේ දැන් මේ බෝතල් මාරු කරා. මේ අයිනේ වැඩියෙන් බීලා තියෙන ඒවා මැදට දාලා මැද ඒවා මේ අයිනවල වලට දැම්මා. මේ එතකොට වතුර ටිකක් වෙලා යනකම් පුරවන්න ඕනේ නැහැ. ඔය දැන් මැද තියෙන්නේ පොඩ්ඩක් වතුර අඩු මැද එකට වතුර අඩු ඒවා දාලා අයිනවල වලට වතුර වැඩියෙන් තියෙන ඒවා ටික දැම්මා. මේ ඊයේ පත්තර ටිකත් අයින් කරා. අයින් කරා. මේ දැන් අද කෑම දාන්න තියෙනවා මේවටයි තැටි වලටයි. තැටි වල ගහයි අයින් කරලා මේ ඔයාලට මේ අර විටමින් දාන ඒවා එහෙම කියන්නම් කිව්වනේ. මේක පෙන්නන්න. ඔන්න මේක තමයි පළවෙනි දවසේ ඉඳන් දානවා. මේක මේ ගණන් ඩික්සෙල් එක මේ කෑන් එකෙන් මේකට පුරවලා වතුර එකක් පුරවලා මේ ඒකට මේක දාන්නේ මේ භාජනයේට එකක් පුරවලා මේකෙන් දානවා. මේ මිලිලීටර් 10ක් ඊළඟට දානවා. මෙන්න මේක මේ දානවා ඇසිරික් එක. ඒකෙන් 50ක් දානවා. ඊට පස්සේ මේක දාන්න සාමාන්‍යයෙන් දෙවෙනි දවසේ ඉඳන් සෙල්ලිටි දෙවෙනි දවසේ ඉඳන් මේක දානවා. ඕව තමයි දාන්නේ පොඩි කාලේ නම්. ලොකුනාම දානවා මම පස්සේ පෙන්නන්නම්. දැන් වතුර ඉවර වෙලා තියෙනවා. මේ වතුර පුර ගන්න ඕනේ. අපි එහෙනම් වතුර පුරවමු. මේ තියෙන භාජන ටික මේ 20කට නම් පිරවුවා. තව 20ක් තියෙනවා. මේ 20ට අපි වතුර ටික පුරවමු. කෑම දාන්නත් තියෙනවා. මේ මූඩියේ මොනවද මේ 10 එහෙම මෙట్లా ජරාව තියෙනවා. ඒ ජරාව ටික හොද ගන්න ඕනේ. වතුර දාද්දි වෙනම බූඩියක් තියෙනවා. ඒ බූඩියෙන් මේ භාජන හොදලා මේක වතුර පුරවලා තමයි වහන්නේ. නැත්තම් මේක ජරාව තියෙනවා. ඔන්න වතුර ටික නම් තියලා ඉවරයි guys. වතුර ටික සෙහෙරම තිබ්බා පුරවලා. දැන් තියෙන්නේ කෑම දාන්න ඕන. ඉවර තැටි වල තියෙන 10 අයින් කරලා කෑම දාන්න ඕනේ. ආයේ මේ අතු පාට බාස්කට් වලට මේ කෑම දාන්න ඕනේ. මේ එදා අර ඊයේ දැම්මට වඩා මේ ටිකක් වැඩි කරලා දාන්න ඕනේ කෑම. දැන් මේ අතර දවස් 2යි මුන්ට. මම අර වීඩියෝ එක කියනවා මේ දවස් 2යි කියලා. 2යි නෙමෙයි. දැන් අදට දවස් 2යි. මේ දැන් අපි කෑම දාමු.
හරි ගයිස් ඔන්න කැමරේ එක දාලත් ඉවරයි. කෑම දාලා වතුර දාලා ඔන්න ඔක්කොම ඉවරයි. මේ ඊළඟට ගයිස් මේ බූඩර් ගහද්දී මේ වටේට ඉදිරියේදී ගහන්න සාමාන්‍ය සුදු පාටින් ගහනවා නම් හොඳයි. නීවිද පේනේවා හරි මේ අර ලා පාට පුළුවන් තරම් ලා පාට ගහන්න බලන්න. මොකද මේ කළු පාට වගේ තද පාට වගේ ගැහුවොත් එහෙම මේකේ මේ ඇතුලේ එළිය නැහැ, එළිය අඳුරුයි. ඒකට දවල්ට වුණත් අඳුරුයි. මේ දැන් මේව සුදු පාට හරි ලා පාට හරි ඉතිරි ගහපුවාම මේ ලයිට් දාපුවාම එන එළියයි දවල්ට එහෙම එන එළියයි. ඉතින් අහමු ඉතිරියද දැනට හොම තිබ්බේ ප්‍රශ්න ගානට තියෙනවා බලන්න. එහෙම තියෙනවා. Di bahay waktu tiga bungu apa और हो लगाती है එහෙනම් guys ගිහලා එන්න. bye. subscribe කරන්න, like කරන්න.